අපේ පොඩි කොල්ලොන්ගේ සාක්කුවල බීඩි තියෙන්නේ. නැච්ච නැද්දවන්න. සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නේ නැහැ බීඩියක් නැත්තම් උදේ. මේ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නැහැ? කුඹුරු හැඩ කෙරුවත් ඒවා බොහොම ගරු ගාම්භීර විදිහට කරන්න ඕන. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ ගන්නපු කවුද මේවා කියන්නේ? බුදුරු කියන්නේ අත්ති සුඛය. අත්ත කියන සැපේ තියෙන්න ඕනේ. තරුණයන්ට තියෙන්න ඕන අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගැන. බලාගෙන ඉන්නත් ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂයක්. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජනය තියෙන්න ඕනේ. ණය නැතිකම තියෙන්න ඕනේ. මෙහෙම ගොඩනගෙන